අයිබෝන් ශක්තිස්තින් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හැමෝම දෙමෝ එකෙන් orders ගෙන්නන ඉඳයි ඒ බඩු quality ඉඳයි මම බැලුවා මම order එකක් දාන්න බන්නේ කියලා. මගේ දැන් order එක ඇවිල්ලා තියෙන්නේ. තව order එකක් එන්න තියෙනවා. ඒක එනකම් ඉන්න බැරි ඉඳලා මේ පළවෙනි order එකේ තියෙන මොනවද කියලා ඕගොල්ලොන්ට share කරගන්න තමයි කළේ. පුළුවන් වුණොත් මම මේ වීඩියෝ එකටම ඒ order එකේ මේ වීඩියෝ එක දාන්න. ඉතලම තියෙන්නේ මේ වගේ දැල් වලින් අදපු අපිට මොනවාද අපේ අන්ඩර්ගාර්මන්ට්ස් හරි අපේ මොනවාද මේස් වගේ වාරි ස්ටෝර් කරලා තියන්න පුළුවන් ස්ටෝර් එකක්. ඒකේ මැටීරියල් එක ඇල්ලුවම හොඳයි කියලා දැනෙනවා. ඒ කියන්නේ net එක හොඳයි කියලා දැනෙනවා. දූහුල් නැහැ. සහ ෆිනිෂින් එකත් හොඳට තියෙනවා. මේ මාකෝ එකේ ෆිනිෂින් එක. ඊට පස්සේ තියෙන වැදගත් එකක් පිට අතුල්ලන්න කාගෙන්වත් මේ කාගෙන්වත් උදව් ඕනේ නැහැ උදව් ඕන වෙන්නේ අපිට තනියෙන් මේ අතුල්ල ගන්න පුළුවන් මම මේවයි ගණන් මේ ඕගොල්ලන්ට වීඩියෝ එකෙන් දාන්න මේක මේ අපිට බිත්තියට හැං කරන්න පුළුවන් මේ සහ මෙතන මේ රබර් එකක් මේක මේ කැලි වලින් බිත්තියට හැං කරන්න පුළුවන්. මේකෙන් හරිම සොෆ්ට්. ඕන ඉතින් කකුලට තියලා යටිපතුල උනත් අපිට හොඳට මැද ගන්න පුළුවන්. හොඳට ගන්න. මේක වතුර දාලි වල අපිට තවා ගන්න ඕනොත් මේ පීරියඩ්ස් දවස් වලට බඩේ කැක්කුමක් වගේ ආවොත් ඒකට වටිනවා. බොන්න එක. මේ ඇවිල්ලා කොන්ටර් එකයි highlight එකයි මම try කරන්න ගත්තේ මම මේ මට දැනට මගේ ළඟ මුකුත් මේකප් බඩු නැහැ. මේ කාලෙකින් මේකප් යූස් කරේ නැහැ මොකද ඇලර්ජි එකක් ඇවිල්ලා සා කොරෝනා කාලේ පස්සේ දැන් ආයේ මේකප් බඩු ටික අරගෙන වැඩේ පටන් ගන්න ඕනේ ආයෙත් ඉගෙන ගන්න ඕනේ කියලා හිතපොින්ද මෙන්න මේකකුත් ගෙනාවා. මේවා ලාභයි මේ try කරන්න ගෙනාවේ ඒකයි. ඉස්සරහට ගණන් වෙනස් වෙයිද කොහොමද කියන්නේ දන්නේ නැහැ. දැනට ගෙනාපු විදියට නම් මට ලාභයි. සන්ග්ලාස් එක ක්ලීන් කරන්න. ඒකට ඔයගොල්ලෝගේ මේ ග්ලාස් එක ක්ලීන් කරන්න ඒක පොඩ්ඩක් try කරලා බලුවා ඉතින් කොහොමද කියලා. කැලි 20ක් තියෙනවා. ගෙනල්ලා බලන්න ඕගොල්ලෝ හොඳට. මේක උඩ ice cube බඳන tray එකක්. මේවා ගණන් මම පහලින් දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන්. දැන් ලංකාවේ මාකට් එකේ ඉන්නේ කොහොමද ටෙමෝ එකේ කියලා ඒක තියෙනවා බිත්තර ගත්තට පස්සේ අපිට ඒක බිත්තරේ අර කැමෙක් අදදී සමහරක් ඒවා මේ කාමදේ වෙනම සුදුමදේ වෙනම ඕනනේ මේ නිකන් try කරලා බලන්න ගෙනාවේ මම ලොකුට කැමදෙනෙක් කෙනෙකුත් නෙමෙයි උනට ඉතින් බලමුනේ ඊළඟට වැඩ කරනකොට මම අපේ කකුල්ලේම මේ සැරිලානේ තියෙන්නේ මේ සමහර වෙලාවට සැරිලා තියෙනවා ඒමනේ දැන් කියනවනේ කකුල් වලට ක්‍රීම් ගාලා මේස් එකක් දාලා නිදාගන්න. ඒතකොට යටිපතුල් වල මේ ප්‍රශ්න අඩු වෙයි කියලා. එන්නේ ප්‍රශ්න විසඳෙයිද කියලා බලන්න තමයි මේ දෙක ගෙන්නන්නේ. එයා ක්ලිප් එකකුත් ගෙනාවා. try කරන්න ළමයි මේවා ගෙනාවේ ඒකටම ඕගොල්ලෝ බලයි මේ එකකට එක කෙලපෙන්නේ දුපඩු ගෙනල්ලා තියෙන්නේ කියලා. අර ඒක අලුත් නිසා තරම හොඳයි කියන නිසා try කරලා බලමු කියලා තමයි ගෙනාවේ. මම මේවයි ගණන් වෙනම දාන්නම් ඕගොල්ලන්ට. එතකොට බලන්නකො මේ හොඳ අයියා අර පේමන්ට් එකේ තියනා වගේ මේ සිනිදු එහෙම නැහැ ටිකක් හොඳ අයියට තියෙනවා. ඉතින් බලමු ඊළඟ ඕඩර් එකේ තව මේවත් මොනවද කියලා බලමු. හන්නේ මගේ දෙවෙනි පැකේජ් එකක් ආවා. ඊයේ පළවෙනි පැකේජ් එක දැන් දෙවෙනි පැකේජ් එක. එන්න මම එකම වීඩියෝ එකට වීඩියෝ දෙකම මේ එකතු කරනවා. මොකද කාලයක් ගියපු නැති නිසා. දැන් පළවෙනි පැක මම බැලුවා ඉතින් මම ඕඩර් කරලා තියෙන ඒවා ඇවිල්ලා තියෙනවද කියලා කඩලා බැලුවා පැකට් එක. දැන් ඉතින් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ හදන්නේ. මගේ දැන් ඉතිස්සෙල්ලාම පැකේජ් එකේ තියෙන්නේ හැට් එකක්. ට්‍රිප් යන මට මේක ගොඩක් වැදගත්. මේ මූණ කවර් වෙනවා. අර සාමාන්‍ය ප්‍රමාණයට වඩා කවර් එක හොඳට තියෙනවා. මේ ඩිසයින් එකත් ලස්සනයි. ඒ වගේම මෙතන අපේ පොනිටල් එක දාලා කොණ්ඩේ පරිසම් කරගන්නත් පුළුවන්. ඒ විතර නෙමෙයි දැන් කැපට දාගෙන ගියා වගේ නෙමෙයි හුලං ආවොත් මේ ප්‍රශ්නේ තියෙනවනේ. ඒකින්ද ඒක මේ පටියක් තියෙනවා අපේ මේ මූණට බෙල්ලට තද දුර ගන්න යන්නේ විදියට
කරන්න පුළුවන් විදිහට අපිට ඒක අවශ්‍ය වෙලාවට දාගන්න ඕන තියලට අයින් කරන්න පුළුවන් විදිහට තියෙනවා. ඊළඟ එක තමයි UV light එක. UV light එකක් මොකද අපි nail polish කාලේ වල ඒක තියාගෙන ටික සෑහෙන වෙලාවකට මේ nail එක කැත වෙනවනේ. ඊට පස්සේ මම ඕකටත් කියලා try කරන්න UV light එකක් ගෙනාවා. සාමාන්‍ය ප්‍රමාණයෙන් තියෙනවා. මම හිතුවා චූටි වෙයි දන්නේ නැහැ කියලා. මොකද online ඕඩර් කරාම සාමාන්‍යයෙන් මේ අපි ඊතන ප්‍රමාණය නෙමෙයිනේ බඩු තියෙන්නේ. ඒනොත් මේක අපිට හරියටම අතේ ගන්නට තියෙන සාමාන්‍ය එකක්. අනික වැඩි බර නැහැ. මේ ඒින්ද ඒක අපිට ප්‍රයෝජනවත් ඉඳ UV light එකකුත් ගෙනාවා. මේවර ගාණ අඩුයි. ඇත්තටම රුපියල් 300ක් 500ක් අතර වගේ ගාණක් යන්නේ. ඒකෙන් මම මේ කෝකටත් මේ ගණන් දාන්න වීඩියෝ එකේ ඕගොල්ලන්ට ඒකට අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. ඒතකොට මේ ඇවිල්ලා මේකප් බ්‍රෂ් සෙට් එකක් 4-in-1 එකක්. මේ තියෙන්නේ 4-in-1 මේකප් බ්‍රෂ් සෙට් එකක්. මේ තියෙන්නේ මේම ඊට පස්සේ මේක මේ මුඩට ගල්ලා ක්ලිප් එකෙන් වහලා ආයෙත් පල්ලට කරලා බලලා අර කෙඳි ටික සවුතු වෙන්නේ නැහැ. ඒතකොට දැන් මේ පැත්තේ තියෙනවා බ්‍රෂ් 3ක්. මේක අපිට ට්‍රැවල් කරද්දී මේ ගෙනියන්න පහසුයි අර ඔක්කොම එක තැනක ස්ටෝර් කරන්න පුළුවන් නිසා මේ ගැන හැන්ඩි පැක් එකක්. මේ ඒකින්ද අර මේ අනිත් කුණු විලි වෙදෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් වෙන ක්ලිප් දෙකක් තියෙනවා. try කරන්න ගත්තේ අතර මේ ඔක්කොම අර රුපියල් 500ක් ගානක් වගේ ගිවින් ඉතින් ගෙනල්ලා බලන එක කොකටත් හොඳයිනේ. ඊට පස්සේ තියෙන්නේ ගෙදරට ප්‍රයෝජනවත් වෙන දෙයක්. අපි ටූත් පේස්ට් එකේ දාගෙන අර පිටියේ තියලා මිරිකන්න ඕන මේ ටූත් පේස්ට් එක අර ඉතුරු වඩිය ගන්න. මෙන්න මේ පොඩි ගැජට් එක තියෙනවා. ඒක ටූත් පේස්ට් එක අර ඇතුල් කරලා මේ මැදලා ගත්තම අර මිරිකිලා යට අඩියේ තියෙනවා උඩ කට ළඟට එන්න විදිය ගැජට් එකක්. මේ එක ඩිසයින් තිබ්බා. මේක තමයි අපිට ආවේ. එතකොට nail set එකක් තියෙනවා. මේව නම් කියන ලංකාවේ කොහොමද ෆැන්සි ෂොප් වල තියෙනවා වගේම set එකක් තමයි. නමුත් අර මිල ගණන් අඩුයින්ද ගෙනාවා. nail file එකකුත් තියෙනවා. මේ කලර් එක ලස්සන නිසා මෙතන ඩිසයින් එකක් තියෙනවා. පේනවද නැහැ ඔයගොල්ලෝ මම පැකේජ් එක. මේ තියෙන nail file එක පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලෝ මේ අපේ nail මේක දානකොට මේකෙන් ඩිසයින් එක මම ෆොටෝ එකක් දාන්නම් මේ nail set එකේ. මේක ඇද්ද දැන් වැටෙනවා මට ඒකට අඬගන්න ඇඳ ඉන්නේ. එතකොට අන්තිමටම තියෙන්නේ මෙන්න මේ දෙක. මේක කියනාවේ ගෙදරට ඒ කියන අපි දැන් අර ගෙදර කාමරේ අපි දැන් අර අමුකුරු පත්තු කරනවා එහෙම තියෙනවනේ සෝල දාන්න. මේ වගේ චූටි item එක. අලගින්ගේ පාන්. අනේ මේකට මෙන්න මේ සුදු අමුන් කැට ගත්තා. කැට 50ක් මට විදිහට කැට 50ක් තියෙනවා. මේ සුදු අමුන් කැට. මේ දැන් පානට සුදු අමුන් කැටයක් දාලා ඒක පත්තු කරලා මේව වහලා තියන්න පුළුවන්. ඒක උඩ දින් කර ගෙදරම සුවඳයි. ඔන්න ඔය ටික තමයි මම තෙමු එකකින් ගෙනාවේ. ඉස්සරහට දැන් මේ චුටි බඩු වගේ දැම්මේ මොකද මේ ඒකේ ක්වොලිටි එක එහෙම දන්නේ නැති හින්දා දැන් මගේ පැකේජ් දෙකේම තිබ්බ බඩු මම ඒක වගේ ක්වොලිටි එක තිබ්බා. අර මේ මොනවාද UV light එකේ මතර චුටි සෙල්ලම් බඩුවක් වගේ වෙයි කියලා ඒකට ඒකත් එහෙම නැහැ. මේකත් මේ වගේ මේකත් ලස්සනට තියෙනවා. මේ කැටයම ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් පේන්නේ නැති වෙදී ක්වොලිටි එකට ඒ කියන්නේ මේ නිකන් අර මේ අපේ ලී කැටයන් තියෙන ඒ වගේම තියෙනවා. මම ෆොටෝ එකක් දාන්න. මම තෙමු කියන ඇප් එක මුලින්ම දැක්කේ Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින්. ඉතින් මම Facebook එකටම ගිහලා ඒකේ තිබ්බ පෝස්ට් එකකින් තෙමු ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ Apple Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා තෙමු ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මගේ පළවෙනි ඕඩර් එක ඇවිල්ලා ඒගොල්ලෝ මට කෝල් කරයි කියලා කියනවා. මට කෝල් එකක් ආවේ නැහැ. ඊට පස්සේ දෙවෙනි පාරේ ඒගොල්ලෝ කෝල් කළා තමයි මට ආයේ පාර්සල් එක ගෙනත් දුන්නේ. ඉතින් මගේ පළවෙනි ඕඩර් එක රිටර්න් වුණා. රිටර්න් වුණාට පස්සේ සමහර අයට මේ කුරියර් කම්පැනි එකට ගිහිල්ලා ගන්න වෙනවා. සමහර අයට ගෙනත් දෙනවා. දැන් මට ගෙනත් දුන්නා. මගේ දෙවෙනි ඕඩර් එක නම් එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක කෝල් එක හම්බ වුණා. මම ඉතින් කලෙක්ට් කරගත්තා.
දැන් ඕගොල්ලොන්ට මේ ඕඩර් එක දානකොට සිලෙක්ට් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට මොන courier service එකෙන්ද මේ ඕඩර් එක courier කරන්න ඕන කියලා. මම සිලෙක්ට් කරේ Skynet. ඉතින් courier එකෙන් අපිට email එකට link එකක් එවනවා. ඒ link එකෙන් අපේ parcel එකේ status එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ link එකෙන් තමයි මම මගේ අර පළවෙනි parcel එක ඇවිල්ලා රිටර්න් වුණා කියන ඒ தත්ත්වය දැනගත්තේ. අනිත් වැදගත්ම දේ ඕගොල්ලොන් ඕඩර් එක දානකොට ඒ මොකක් හරි පික්චර් එක සිලෙක්ට් කරාට පස්සේ ඒකේ මේ මිනුම් තියෙනවා, මේ රිවිව්ස් තියෙනවා, ඒ මේ කියන්නේ අපි ගන්න මේ බඩුවේ විස්තරේ තියෙනවා. ඒව හොඳට කියවලා බලලා මේ මිනුම් chart බලලා රිවිව්ස් බලලා ඕඩර් එක දාන්න. අනික මම දැක්ක තව දෙයක් තමයි එකම ෆොටෝ එක නමුත් මිල ගණන් වෙනස් වෙන විදියට තියෙනවා. ඉතින් ඒව ඕගොල්ලෝ චුට්ටක් බලලා මේ කාට් එකට ඇඩ් කරගන්න.